අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරෙනු ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර 2ක සිරදඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. ජනක් ද සිල්වා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය වසරේ අගෝස්තු 2 වෙනිදායි. එසේම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රම යටතේම සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පැහැර හැර තිබූ අතර ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි පෙත්සම්කරුවන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළා. ඒ අනුව වග උත්තරකරුට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට විනිශ්චයාධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ප්‍රකාරව චෝදනා ගොනු කෙරුණා. ඒ අනුව සැප්තැම්බර් 25 වෙනිදා වග උත්තරකරුට විරුද්ධ අධිකරණයේ චෝදනා පත්‍ර කියවා දීමේදී තමා එම චෝදනාවලට නිවැරදි කරු බව හර්ෂ ඉලුක්පිටිය මහතා එහිදී පවසා සිටියා. අනතුරුව නඩු විභාගයේ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නඩු විභාගයේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටි විද්‍යුත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමය යලි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීමට වග උත්තරකරු තමන්ට උපදෙස් නොදුන් බවයි. එවැනි පසුබිමක අදාළ නීති කෘත්‍ය මෙම වසරේ ජූලි 5 වෙනිදා යලි කැඳ වූ අවස්ථාවේ ඉදිරිපත් වී ඇති චෝදනාවලට නිවැරදි කරු යයි තමන් පෙර ඉදිරිපත් කළ විත්ති වාචකය ඉවත් කර ගන්නා බවත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ නඩු විභාගය අවසන් කළ ත්‍රිපොත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනය දක්වා කල් තබා තිබුණා. ඒ අනුව වග උත්තරකාර ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම අද දිනේ සිදු කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ජනක් ද සිල්වා සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් දෙපළගේ එකගත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මෙම සිදුවීමේදී වග උත්තරකරු බරපතල අධිකරණයට අපහාස කිරීමක් සිදු කර ඇති බවයි. මෙම ක්‍රියාව තුළ විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් කරලා තියෙනවා. මුලින් නිවැරදිකරු කී විත්තිකරු තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වීමෙන් පසු උපක්‍රමශීලී වරද පිළිගත් බව අධිකරණයේ මතයයි. මෙම වරදට අදාළව අධිකරණ තීන්දුව වන්නේ විත්තිකරුට වසර 3ක සිරදඬුවමක් නියම කළ යුතු බවටයි. කෙසේ වෙතත් විමර්ශන අවධිය තුළ විත්තිකරු වසරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම ගැන සැලකිලිට ගන්නවා. ඒ අනුව ඉහත කී වසර 3ක සිරදඬුවමින් වසරක කාලයක් අඩු කර විත්තිකරුට වසර 2ක සිරදඬුවමක් නියම කරනවා. පුද්ගලයන් ඉදිරියේදී මෙවැනි වරදවල් සිදු කිරීම සඳහා පෙළඹීම වැළැක්වීමට මතක සිටින පාඩමක් වශයෙන් මෙම දඬුවම නියම කරනවා. සංචාරක ව්‍යාපාරයට තිබිච්ච බරපතලම ප්‍රශ්නයක් තමයි ඒ වීසා ක්‍රියාවලිය හරහා ඇති වෙලා තිබිච්ච අවුල 2024 අප්‍රේල් මාසයේ ඉඳන්. ඒක විසඳීමට අපි පාර්ලිමේන්තුවේ උත්සාහ කළා. ඒක විසඳගන්න බැරි නිසා තමයි අපිට උත්සාහයට එන්න සිද්ධ වුණේ. මේ රාජ්‍යය තාම 2024 ජූලි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ කිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා මේ ඊ වීසා වංචාව නිසා ඇති වුණු මූල්‍ය පාඩුව ගණනය කරලා ඉදිරිපත් කරන්න කියලා. ජනකාධිපතිට දුන්නේ නියෝගය අද වෙනතෙක් ඉටු කරන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තියෙනවා. ඒ මගින් ඇත්තටම අපිට සැකයක් ඇති වෙලා තියෙනවා මේ ඊ වීසා වංචාවේ පිටිපස්සේ ඉන්න මහමුලකරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණක් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ නිසා තුවාමිල්ලා හිටනවා ඔහු දූෂණයට එරෙහිව. ඔහුගේ සංචාරක ව්‍යාපාරය ප්‍රබලපදී කිරීම සඳහා අපගත් පියවර සම්බන්ධ පක්ෂපාතී වෙනවා. වහාම විගණකාධිපතිවරයාගේ ව්‍යවහාරික විගණනය කළා මේ සම්බන්ධයෙන් සිදුවෙච්ච සමස්ත පාඩු විගණකාධිපතිවරයාගේ මුලින් ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව වසර 2ක සිරදඬුවමක් නියම වූ ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියව බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියා.